අපි ව්‍යාපාර කරනකොට ව්‍යාපාර කරගෙන යනකොට අපිට අලුත් තාක්ෂණයත් එක්ක නවීන ලෝකයක් එක්ක ඉස්සරහට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදි අපිට සෝෂල් මීඩියා එහෙම නැත්නම් සමාජ මාධ්‍යත් අපේ ව්‍යාපාර ප්‍රවර්ධනයට යොදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩාක් ව්‍යාපාරවලදී සමාජ මාධ්‍ය පාවිච්චි කිරීම අඩු වෙලා තියෙනවා මේ දැනුම පිළිබඳ අපිට දැනුම අඩුකම නිසා. ඉතින් අපි ව්‍යාපාරයක් කරන්න යනකොට අපිට සමාජ මාධ්‍ය දැනුම, අන්තර්ජාලය දැනුම, තාක්ෂණය පිළිබඳ දැනුම මේ ගොඩාක් දේවල් එකතු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතුවා ව්‍යාපාරවලට අවශ්‍ය වන මේ අන්තර්ජාල දැනුම වගේම මේ අන්තර්ජාලය හැසිරවීමේදී අපිට ඕනි වෙන විවිධ උපාංග, විවිධ උපක්‍රම පිළිබඳ ඔබ දැනුවත් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ වීඩියෝ එක ඔයාට අරගෙන ඉන්නේ. මේ වීඩියෝ එකේදී මම අද ඔබත් එක්ක කතා කරනවා සමාජ මාධ්‍ය එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල TikTok වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Instagram වෙන්න පුළුවන්. මේ හරහා ඔයාගේ නිර්මාණ, ඔයාගේ ප්‍රොඩක්ට් එකක් අලෙවි කරන පෝස්ට් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඉමේජ් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට පොඩි ඇප් එකක් තියෙනවා InShot කියලා. මම අද ඔබට මේ වීඩියෝ එකේදී අරගෙන එනවා. InShot ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කොහොමද? ඒ හරහා Facebook එකේදී එහෙම නැත්නම් Instagram වලදී එහෙම නැත්නම් TikTok වලට යූස් කරන්න පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට අදාළ ෆොටෝ එකක් වෙන්න පුළුවන්, ඔයාගේ සර්විස් එකට අදාළ ෆොටෝ එකක් වෙන්න පුළුවන්. සිංහල භාෂාව පාවිච්චි කරලා මේ පෝස්ට් එක ඔයාගේ පාරිභෝගික ආකර්ෂණය ඇද බැඳ තබා ගන්න කොහොමද නිර්මාණය කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බලමු කොහොමද ඔයාගේ Android phone එකට InShot app එක install කරගන්නේ කියලා. මේ විදිහට Play Store එකට ගිහින් Play Store එකේ search bar එක උඩ InShot කියලා type කරන්න. එහෙම type කරාට පස්සේ ඔයාට InShot app එක දකින්න පුළුවන්. ඊට පස්සේ මේ රතු කොටුවක් වගේ තියෙන සුදු එක මේ InShot app එක install button එක click කරලා install කරන්න. එතකොට මෙන්න මෙහෙම කෙටි වෙලාවක් අරගෙන ඔයාගේ phone එකට app එක install වෙනවා. MB 51ක් වගේ තියෙනවා InShot app එකේ. ඊට පස්සේ මේ app එක බලන්න මේ විදිහට phone එකට install වුණාට පස්සේ ඔයාලට පුළුවන් phone එකේ ඔයාගේ apps තියෙන තැනට ගිහිල්ලා InShot app එක open කරගන්න. අද මම ඔබට කියලා දෙනවා මේ app එකෙන් කොහොමද ඔයාට ඕන Facebook එකේ හරි මොකේ හරි දාන post එකකට ඕන image එක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට access දෙන්න ඕන phone එකේ photos තියෙන තැන් වලට log වෙන්න යාට phone එකට ඔයාට දකින්න පුළුවන් තියෙනවා වීඩියෝ ක්‍රියේට් කරන්න, එහෙම නැත්නම් ෆොටෝස් ක්‍රියේට් කරන්න, එහෙම නැත්නම් කොලාජ් එකක් නිර්මාණය කරන්නද අවශ්‍ය කියලා. හොඳයි, ඔන්න මේ විදිහට තමයි අපි අපට අවශ්‍ය ඉමේජ් එකක් නිර්මාණය කරගන්න. මේක ඔබට Facebook සඳහා පාවිච්චි කරන්න පුළුවන්, TikTok ඒ ඕනම එකක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ඉමේජ් එකක් හදාගන්න තමයි අපි InShot use කරන්නේ. ඊට අපි InShot app එකට ගියාට පස්සේ අපිට ඕන ඉමේජ් එක නිර්මාණය කරගන්න මේ ෆොටෝ කියන එක උඩ ක්ලික් කරපුවාම එයා අපට කෙලින්ම විවෘත කරලා දෙනවා අපේ ගැලරි එක. එතකොට ගැලරි එකේදී ඔයාට කෙලින්ම ෆොටෝ එකක් නම් එඩිට් කරන්න ඕන. ඔයාට මේ වෙලාවේදී පුළුවන් මේ ෆොටෝ එකක් සිලෙක්ට් කරන්න. එතකොට ෆොටෝ එක තමයි අපිට එඩිට් කරන්න අවස්ථාව උදා කරලා දෙන්නේ. මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක අපිට ඕන විදිහට එඩිට් කරන්න පුළුවන්. මෙතනදී මම අලුත්ම එකක් නිර්මාණය කරන්න යන නිසා මේක ඉවත් කරගන්නවා. අපිට ඉවත් කරනවා නම් මෙතනින් මේ විදිහට ඩිස්කාඩ් ගිහිල්ලා ඉවත් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි අලුත්ම එකක් නම් කරන්න යන අපිට පුළුවන් blank select කරන්න. මේ විදිහට blank select කරාට පස්සේ මෙතන ඔන්න ඔයාට පේනවා blank එකක් අපිට හම්බ වෙලා තියෙනවා. මෙතනින් පුළුවන් අපිට ඕන canvas එකේ කියන්නේ blank එකේ මේ අපේ image එකේ size එක හදන්න. Instagram size තියෙනවා, මෙතන TikTok size තියෙනවා, YouTube short size තියෙනවා. ඉතින් ඔයාට ඕන size එක ඔයා select කරගන්න. මම මේක ඕනම එකකට use කරන්න පුළුවන් විදිහට මම 3 4 කියන size එකෙන් image එක නිර්මාණය කරන්න යනවා. දැන් මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මගේ ව්‍යාපාරය සඳහා
පෝස්ට් එකක් නිර්මාණයට අවශ්‍ය ඉමේජ් එක නිර්මාණය කරන්න. ඒ නිසා මම මේ සයිස් එක ඔන්න තෝරගත්තා. මට පුළුවන් මේකට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕන නම් ඇඩ් කරන්න. බෑග්ග්‍රවුන්ඩ් එකට ඔයා ෆොටෝ එකක් දාන්න නම් ඕන. මෙන්න මේ විදිහට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම මේකට වෙනම මගේ ඇල්බම් තියෙනවා. මම ඇල්බම් වලින් මගේ ඒකට අවශ්‍ය ඉමේජස් තියෙන ඇල්බම් එකක් මෙතනට සිලෙක්ට් කරගන්නවා. මේ ඇල්බම් එකෙන් මම ඉමේජ් එකක් ගන්නවා. මම මේ කෙසෙල් ලැවරියක් තියෙන එකක් දාන්න. මට දැන් ඕන මේක මේ විදිහට සම්පූර්ණම බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට කෙසෙල් එක සම්පූර්ණ පේන්න ඕන නම් මේ විදිහට මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් බොඳ වෙලාද පේන්න ඕන කැමති විදිහකට. එතකොට මම මේකෙදී ඔන්න මේ විදිහට බොඳ වෙලා වගේ පේන එක සිලෙක්ට් කරනවා. එහෙම නැතුව මට ඕන නම් මේ මෙතන තියෙන ඕනම බෑග්ග්‍රවුන්ඩ් එකක් යූස් කරන්න පුළුවන්. මම ඉමේජ් එකක් කැමති නැති නිසා මම ඉමේජ් එක ඩිලීට් කරනවා. මම කැමති මෙතන ආකර්ෂණීය එකක් නිර්මාණය කරන්න ඕන හින්දා black background එකක් තියෙනවා නම් දැන් මට මේකට image එකක් insert කරගන්න ඕන. එතකොට අපිට image insert කරගන්න අපිට පුළුවන් මෙතනින් මේ sticker කියන එක උඩ click කරපුවාම අපිට ඕන image එකක් select කරගන්න පුළුවන්. මෙයාගේ ළඟ තියෙන images උත් අපිට පෙන්නනවා. ඕන නම් මේවා use කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් search bar එකේ දීලා අපිට මොනවා හරි මේකට මේ වෙන මෙයා ගාව තියෙන දේවල් InShot එකේ අපිට free use කරන්න දීලා තියෙන දේවල් තියෙනවා. අපිට ඒවත් මෙතනින් යූස් කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් ඉමේජස් දීලා තියෙනවා අපිට. ඒවා බලලා වාට අවශ්‍ය නම් ඒ වගේ ඒවා යූස් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මට ඒවා ඕන නැති නිසා ඉමේජ් එකේ සලකුණ තියෙන එකකින් එතනින් එකක් යූස් කරන්න තමයි හදන්නේ. දැන් මෙතනදී පොඩි ෆීචර් එකක් අපිට දීලා තියෙනවා. අපි කැමති ඒවා මෙතනින් සේව් කරගන්න ඕන නම් මේ යටට මෙතන save the imported sticker කියන තැන ටික් එක දාලා තිබුණොත් එයා යටින් ඒ ටික save කරගන්නවා. ඉතින් මට මේ වෙලාවේ ඕන වෙන්නේ මේ image එක. නමුත් මම දැන් ඔබට පෙන්වන්න ඕන නිසා මේ image එක කොහොමද ගන්න කියලා පෙන්වන්නම්. මේකෙදි මේ එකතු කිරීමේ ලකුණ තියෙන එක උඩ ක්ලික් කරවොතින් වෙන්නේ සම්පූර්ණම ෆොටෝ එක ඔයාගේ ගැලරි එකේ තියෙන විදිහටම එයා මෙතනට ගෙනල්ලා දෙනවා. එහෙම නැතුව මෙන්න මේ වගේ අපිට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා නම් ෆොටෝ එක ගන්න ඕන. මෙන්න මේ කට් කරලා තියෙන මේ රූපෙට උඩින් කට් කරලා තියෙන එක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට අවශ්‍ය ඉමේජ් එක කට් කරලා ගෙනත් දෙනවා. මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඔන්න බලන්න. කට් කරලා තමයි මට ඕන. මෙන්න මේ ටින් එක තියෙන සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට පේනවා. ඉතින් මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා මෙයා මට කෙලින්ම මේක කට් කරලා ඉමේජ් එක ගෙනල්ලා දෙනවා. ඉතින් මම මේ ඉමේජ් එක මෙතනට යූස් කරනවා. ඔන්න බලා ගන්න. මට දැන් තව ඉමේජ් එකක් මේකට ඇඩ් කරන්න ඕන. මම මේ ඉමේජ් එකත් කට් කරලාම ගේන්නම් මෙතනට. ඔන්න මේ විදිහට මේ ඉමේජ් එකත් කට් කරලා ගෙනාවා. මෙතනින් ඉමේජ් එක දාලා කට් වුණාට පස්සේ මේ හරි ලකුණ දැම්මට පස්සේ ඉමේජ් එක වැටෙනවා. ඊට පස්සේ ඒක ආයේ ඩබල් ක්ලික් කරන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඉමේජ් එක වැටෙන්නේ. ඉතින් මම මගේ ඉමේජ් එක මම දාගෙන ඉවරයි. මට ඕන විස්තරය තමයි මම දැන් ටයිප් කරන්න හදන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අපිට මේවා එහෙ මෙහෙ කරන්න පුළුවන්. මේක උඩ ඔහොම ක්ලික් කරලා එහෙ මෙහෙ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උඩ ඉමේජ් එක මෙහෙම ක්ලික් කරලා අපිට එහෙ මෙහෙ කරන්න බෑ. අවසානට සිලෙක්ට් කරපු ඉමේජ් එක විතරයි ඕන තැනකට අපිට ගෙනියීමේ හැකියාව තියෙන්නේ. මේක උඩම ඇඟිල්ල තියලා මෙන්න මේ විදිහට රොටේට් කරන්න උනත් පුළුවන්කම තියෙනවා. අනිත් මේ කෙසෙල් ගෙඩිය ගන්නට ඔන්න මම ඒක රොටේට් කරලා මේකටම තියෙන ගෙඩියක් විදිහට ඔන්න තිබ්බා. ඔන්න දැන් මම මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න හදන්නේ. ඔයාට සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකට හෙලකුරු ඇප් එක දාලා සිංහල හදාගෙන තියෙනවා නම් මම හෙලකුරු ඇප් එක කොහොමද ෆෝන් Android ෆෝන් එකට හදාගන්නේ කියලාත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න. ඉතින් අපිට හෙලකුරු ඇප් එක හරහා සිංහල ටයිප් කරන්න පුළුවන්. දැන් මම ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා මගේ කීබෝඩ් එකට හෙලකුරු. මම මෙතනින් සිංහල සිලෙක්ට් කරපුවාම ඔය විදිහට සිංහල අකුරු ටික යටින් පෙන්නනවා. ඉතින් ඔන්න මම දැන් ටයිප් කරන්න යනවා. දැන් ඔයාලට පේනවා මේ ෆොන්ට් එක ලොකු වැඩි. දැන් අපිට මේ ෆොන්ට් එකේ වෙනස්කම් කරන්න ඕන නම් ඉහළ පහළ ගෙනියන්න පුළුවන් මේ වෙලාවේ. ෆොන්ට් එකේ වෙනස්කම් කරන්න ඕන නම් අපි දාමු මෙතනට කෙසෙල් ඉමේජ් එක තිබුණේ කෙසෙල් කියලා. දැන් අපිට මේක එහෙ මෙහෙ කරන්න ඕන නම් ඔයාලට පේනවා මෙතන මේ තියෙන මේක ක්ලික් කරපුවාම අපිට පුළුවන්කම තියෙනවා මේ ෆොන්ට් එකේ අඩු වැඩි භාවය ඔන්න අඩු වැඩි කරගන්න. මේකේ වචන වාක්‍ය අතර පරතරය ඉහළ පහළ වාක්‍ය අතර පරතරය ඉවත් කරගන්න පුළුවන්. අකුරු අතර පරතරය මේ විදිහට හදා ගන්න පුළුවන්. මේක බෝල්ඩ් කරන්න පුළුවන්, ඉටලික් කරන්න, අන්ඩර්ලයින් මේ වගේ ගොඩාක් ෆීචර්ස් තියෙනවා. ඔයා මේවා ක්ලික් කරලා බලන්න. මම ඉටලික් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් කැමති ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ මෙන්න මේ ෆොන්ට් එක. එතකොට අපිට මේ ෆොන්ට් එක මේකේ ඕන නම් අපිට තව පුළුවන් මේ බලන්න ටෙක්ස්ට් එක බෝඩර් එකක් ඕන නම් දාන්න පුළුවන්, ෂැඩෝ එකක් තියන්න පුළුවන්.
ලේබල් එකක් විදිහට දැන් ලේබල් එකක් සිලෙක්ට් කරොත් ওই විදිහට ලේබල් එකක් දෙනවා. ඒතර ඔපැසිටි එක අඩු වැඩි කරන්න ෆොන්ට් එකේ අපිට ඕන දෙයක් මෙතනින් කරන්න පුළුවන්. ඉතින් මම කැමති විදිහට මම මේ ෆොන්ට් එක හදනවා. ඔයාලට පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඉතින් මම කැමති නැහැ සාමාන්‍යයෙන් මේ වගේ ලේබල් එකක් යූස් කරන්න මෙතනදී. ඒ නිසා මම ලේබල් එක ඉවත් කරනවා. ලේබල් එක ඕන නැත්නම් මේ ස්ටොප් කියන එක සිලෙක්ට් කරපුවාම ලේබල් එක අයින් වෙනවා. මම ග්ලෝ දීලා තියෙනවා. මම ග්ලෝ එක අයින් කරනවා. එහෙම නැත්නම් ග්ලෝ එක කොහොම තියලා අපිට ස්ටොප් මාක් එකෙන් ග්ලෝ එක අයින් කරන්න පුළුවන්. මම බෝඩර් එකට කැමතිත් නැති නිසා මම බෝඩර් එකත් අයින් කරනවා. ෆොන්ට් එක බ්ලැක් නිසා පේන්නේ. මම වයිට් මම ටෙක්ස්ට් එක වයිට් දෙනවා. දීලා මම බෝඩර් එක අයින් කරනවා. දැන් ඔන්න ඔයාලට පේනවා පැහැදිලිව අන්ඩර්ලයින් එකත් මම අයින් කරනවා. ඔන්න අකුරු ටික ගොඩක් පැහැදිලිව ඔයාලට පේනවා. මේක තීම් එකක් විදිහට දානවා. ඒ නිසා මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය විදිහට තමයි මම මේ හැමදේම තියාගෙන තියෙන්නේ. ෆොන්ට් එක ටිකක් මම ලොකු කරලා මේ විදිහට මම මෙතනින් ඔන්න උඩට මම දාගත්තා තීම් එකක් විදිහට. ඊට පස්සේ මම මේක පෝස්ට් එකක් විදිහට අලෙවි කරන්න මගේ මේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න යූස් කරන නිසා මම මේකට දානවා කෙසෙල් සාරය. මම ඔන්න මේකෙදි මේ ෆොන්ට් එකට මම කැමති ග්‍රීන් කලර් වලින් ෆොන්ට් එක යූස් කරන්න. ඒ වගේම මම කැමති මේකට පොඩි ග්ලෝ එකක් දෙන්න yellow කලර් වලින්. එතකොට මේක කෙසෙල් නිසා ටිකක් මට හිතෙනවා ලස්සනට පෙනෙයි කියලා. ටෙක්ස්ට් එකේ ඩාර්ක් ගතිය පොඩ්ඩක් වැඩි කරමු බලන්න. මට හිතෙනවා yellow කලර් වලින් ෆොන්ට් එක දෙන්න. yellow color වලින් දීලා glow එක දෙනවා light green වලින්. හරි ඒක ටිකක් ලස්සනයි. මම මෙතන font එක කෙලින්ම white වලින් දෙනවා. white වලින් දීලා glow මොකුත් දෙන්නේ නැහැ. font එක ටිකක් පොඩි කරගන්න ඕන. ඔය විදිහට font එක පොඩි කරා. හරි අන්න ඔහම දාගත්තා. දැන් මට ඕන මෙතනට contact number එක දාන්න. මට ස්ටිකර් එකක් විදිහට මම කැමති WhatsApp මේ icon එක දාගන්න. ඕන්න මම මෙතන select කරලා WhatsApp කියන එක විතරක් මම මේකට ගේනවා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට image එක ආවට පස්සේ ඔයාලට පේනවා වැඩිපුර කැපිලා තියෙනවා කොළ පාට හරිය. ඒ නිසා ඒක ආපහු හදා ගන්න ඔයාලට පුළුවන් මෙන්න මේක උඩ ක්ලික් කරපුවාම මේ brush එක open කරගෙන මේ brush එකකින් නැවත හදා ගන්න පුළුවන් වැඩිපුර මැකිලා තියෙන කොටස් ටික උඩ touch කරපුවාම අපිට ඒක හදා ගන්න පුළුවන්. අනිත් ඒව ඕකේ නිසා දැන් මේ වැඩි කැපිලා නැති කොටසක් තියෙනවා නම් අපිට eraser එක use කරලා ඒ ටික erase කරගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මේක හරිය නිසා මම ඕකේ කරනවා. ඔන්න ඔයාලට පේනවා මගේ WhatsApp කියන නම්බර් මේකත් ආවා. ඉතින් මම මේ විදිහට WhatsApp කියලා දාලා මම මගේ phone number එක මෙතනට use කරනවා. දැන් ඔන්න phone number එක add කරනවා. 070යි මගේ phone number එක use කරා. මට ලස්සන font එකක් ඕන නිසා මම font එක වෙනස් කරනවා. ඒ font එක හොඳයි. මේ font එක හොඳයි. නැත්නම් මේක. ඔයාලට කැමති font එක select කරගන්න. ඔන්න මම මගේ font එක use කරා. මේ තියෙන්නේ WhatsApp image එක. ඒක ටිකක් පොඩි කරමු කියලා හිතනවා. ඔන්න ඔයාලට අවශ්‍ය විදිහට font එක use කරගෙන ඔන්න ඔයාගෙම post එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාගේ ව්‍යාපාර සඳහා මේක ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ විදිහට ඔයාගේ මේ ගැලරි එකට මේ ෆොටෝ එක සේව් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කෙලින්ම ගැලරි එකට ගිහිල්ලා මේ ෆොටෝ එක ගැලරි එකට සේව් වෙලා තියෙනවා. බලන්න පික්චර්ස් වලට ගියාම මෙන්න ඔයාගේ ඉමේජ් එක අපි හදපු ඉමේජ් එක ගැලරි එකට සේව් වෙලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. වැඩි දෙයක් ඔබට දැනගන්න ඕන නම් ඔබට පුළුවන් යටින් කමෙන්ට් එකක් ලියන්න.